බැංකුවක ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මට ඔයාලට ගෙවන පොලි රේට් එක මදි නේද? මොකද කියන්නේ? ප්ලාන්ටේෂන් එකක ඉන්වෙස්ට් කරමුද? හොව්. මේ වැඩේ නම් වැරදිලවත් කරන්න එපා. ඉතින් අපි අද කතා කරන්න යන්නේ මේ ප්ලාන්ටේෂන් ඉන්වෙස්ට්මන්ට් ගැන. මුලින්ම කියන්න ඕනේ ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සුබ වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම. ඉතින් මේ අවුරුද්දවත් අපි මෙතෙක් කරපු මෝඩ වැඩ කරන්නේ නැතුව අපේ බලාපොරොත්තු වෙන දේවල් හරියාකාරව කරගන්න මේ අවුරුද්දේ ගේමක් ගහගන්න බලමු. ඉතින් ඒක නිසාම තමයි මම අද ඔයාලට මේ ප්ලාන්ටේෂන් ඉන්වෙස්ට්මන්ට් ගැන කතා කරන්න හිතුවේ. මොකද දැන් ගොඩක් කට්ටිය මේ දවස්වල ඔය කලින් තිබුණ ස්කෑම් වෙබ්සයිට් වලට සල්ලි දාන එක දැන් ගොඩක් අඩු වෙලා තිනවා. හැබැයි මේ වෙනකොට මේ ප්ලාන්ටේෂන් ඉන්වෙස්ට්මන්ට් වලට සල්ලි දාන්න ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාලා මේක ගැන හරි දැනුවත් වීමක් වෙලා නැතිනම් අනිවාර්යයෙන්ම කලින් ඒවට වඩා ලොකු මුදල් නාස්තියක් කරගන්නවා. ගොඩක් කට්ටිය විශ්වාස කරනවා මේ ප්ලාන්ටේෂන් ඉන්වෙස්ට්මන්ට් වල විශේෂයෙන්ම වැනිලා බෝග වගාවට මුදල් ආයෝජනය කරන එක ගොඩක් ප්‍රොෆිටබල් බිස්නස් එකක් විදියට. හැබැයි ඇත්ත ඊට ගොඩක් වෙනස්. ඉතින් ඒක නිසා අද අපි කතා කරමු මේ වැනිලා බෝග වගාවට මුදල් ආයෝජනය කරන එක කෙතරම් අවදානම්ද කියන එක. ඉතින් මුලින්ම මේ ප්ලාන්ටේෂන් ඉන්වෙස්ට්මන්ට් එකකදී වෙන්නේ මොකක්ද කියන එක සරලව පැහැදිලි කිරීමක් කරන්න. ඉතින් මේකදී වෙන්නේ මොකක් හරි කම්පැනි එකක් කියනවා එයාලා යම්කිසි භෝගයක් වගා කරනවා. ඉතින් කැමති කෙනෙක්ට පුළුවන් මේක වෙනුවෙන් මුදලක් ඉන්වෙස්ට් කරලා ඒ කියන්නේ යම්කිසි බිම් ප්‍රමාණයකට මුදලක් වෙන් කරලා ඒ බිම් කොටසේ වගා කරන භෝග වලින් පළදාවක් ගන්නකොට ඒකේ ප්‍රොෆිට් එකෙන් ඔයාලට රිටර්න් එකක් දෙනවා කියලා තමයි කියන්නේ. හැබැයි ඒ රිටර්න් එක ඔයාලා සාමාන්‍යයෙන් අපි බැංකුවක ඩිපොසිට් එකක් දාලා අපිට හම්බෙන රිටර්න් එකට වඩා ගොඩක් වැඩි කියන එක තමයි මෙයාලා ඒකෙදි හයිලයිට් කරලා පෙන්නන්නේ. ඉතින් ඇත්තට මේ වගේ ප්‍රොෆිට් එකක් දෙනවනම් ඇයි මේ වගේ එකක මුදල් දාන එක අවදානම් කියලා කියන්නේ? අංක 1 අදාහ ගන්න බැරි විදිහේ ප්‍රොෆිට් රිටර්න් එකක් දෙනවා කියන එක. මොකද කෘෂි කර්මාන්තය කියලා කියන්නේ සාමාන්‍යයෙන් ස්වභාවික විපත් නිසා ඒ වගේම වෙළඳ පොළ කඩා වැටීම් නිසා හරියටම ගැරන්ටීඩ් ප්‍රොෆිට් රිටර්න් එකක් දෙන්න බැරි කර්මාන්තයක් තමයි මේ රියල් ෆාමින් කියලා කියන්නේ. අංක 2 තමයි දිගු කාලයක් සඳහා ආයෝජන ලබා ගැනීම. උදාහරණයක් විදිහට ප්‍රොෆිට් රිටර්න් එකක් දෙන්න අවුරුදු 5ක් අවුරුදු 10ක් සමහරකට අවුරුදු 15ක් වගේ දිග කාලයක් ලබා ගන්නවා. හැබැයි එතනදී දෙන රිටර්න් එක ගොඩක් වැඩි. ඒ කියන්නේ ඔයාලා ආයෝජනය කරේ ලක්ෂ 5ක් නම් කල් පිරුණාම ලක්ෂ 25ක් ලක්ෂ 30ක් මේ වගේ ලොකු රිටර්න් එකක් දෙනවා කියලා කියනවා. හැබැයි රිටර්න් එක දෙන්න මේ වගේ අවුරුදු 5ක් 10ක් වගේ කාලයක් ගන්නකොට මේ ප්ලාන්ටේෂන් කම්පැනි ගොඩක්ම සාමාන්‍යයෙන් අවුරුදු 5 10 ඇතුළත කඩාගෙන වැටෙනවා. ඒවා එතනින් එහාට දුවන්නේ. එතකොට මේ අවුරුදු ගාණක් මුදල් දාලා බලාගෙන හිටපු කට්ටියට වෙන්නේ තමන්ගේ මුදලුත් නැහැ කාලයත් අපරාධේ ප්‍රොෆිට් එකක් ලැබෙන්නෙත් නැතුව අත පිහදගෙන පැත්තකට වෙන්න. අංක 3 තමයි වෙළඳ පොළ මිල අස්ථාවර වීම. ඒකට ප්‍රධානම හේතුව තමයි වැනිලා මාකට් එක ගොඩක්ම වොලටයිල් මාකට් එකක්. ඒ කියන්නේ ප්‍රයිස් එක නිතර උඩ පහත යනවා. ඉතින් මේක යම්කිසි ප්ලාන්ටේෂන් කම්පැනි එකකට හෝ කිසිම කෙනෙක්ට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක ඇත්තටම ස්වභාවික හේතුන් මත වෙන්න පුළුවන්. ඒතකොට ඉල්ලුම සහ සැපයුම අතර තියෙන ගැටලු නිසා වෙන්න පුළුවන්. කොහොම වුණත් මාකට් එක ගැන වැලියු එක ගැන අපිට ස්ථීරවම කාටවත් කියන්න බෑ. ඉතින් එතනදී ගැරන්ටීඩ් ප්‍රොෆිට් රිටර්න් එකක් දෙනවා කියන එක ගැන දෙපාරක් කල්පනා කරන්න වෙනවා. ඉතින් මේ කාරණා තුන දිහා බැලුවාම ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ වැනිලා කියන්නේ මාකට් එක ගැන අපිට ස්ථාවරව කියන්න පුළුවන් වැලියු එකක තියෙන දෙයක් නෙමෙයි කියන එක. වැනිලා විතරක් නෙමෙයි තව මේ වගේ ප්ලාන්ටේෂන් කම්පැනි වල තව භෝග වලට මේ වගේ ඉන්වෙස්ට්මන්ට් ගන්නවා. ඉතින් ප්‍රධානම උදාහරණය තමයි ඔයාලට දෙන්න පුළුවන් පහුගිය දවස්වල මේ දිත්වා නිසා ලංකාව පුරා සිදුවන ස්වභාවික විපර්යාසය. ඉතින් මේකෙදි ඇත්තටම ගොඩක් කඳුකර ප්‍රදේශවල සහ මේ පහත් බිම්වලත් ගම් වතුර යට වෙලා නාය ගිහිල්ලා මේ වගේ කරදර ගොඩක් වුණා. ඉතින් ඇත්තටම මෙන්න මේ වගේ ස්වභාවික විපතක් වෙලා මේ ප්ලාන්ටේෂන් කම්පැනි වල එයාලගේ මේ වගේ වගාවන් මේ විදිහට හානි වුණොත් එතකොට ඔයාලට එයාලා මේ ගැරන්ටීඩ් ප්‍රොෆිට් එක කොහොමද දෙන්නේ? එයාලට ඔයාලා ලොකු රිටර්න් එකක් දෙන්න නම් අනිවාර්යයෙන්ම එයාලගේ මේ වැනිලා හෝ අගාවුඩ් වෙන්න පුළුවන් මොන භෝගයක් වුණත් එයාලගේ වගාවට හානි වුණොත් කොහොමද ඔයාලට මේ කියන රිටර්න් එක දෙන්නේ කියන එක ප්‍රධාන ගැටලුවක් වෙනවා. මොකද ස්වභාවික විපත් කියන එක අපි කාටවත් කියලා තීරණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.
දැන් ගිය අවුරුද්දේ කියන්නේ 2025 දිත්වක් සුලිකුණාටුවක් ඇවිල්ලා ගම් වතුර තත්ත්වයක් ඇවිල්ලා නාය ගිහිල්ලා සම්පූර්ණ ලංකාවේ ගොඩක් කලාබහානි සිද්ධ වුණා. ඉතින් ඒ වගේම අපිට කියන්න බෑ මේ අවුරුද්දෙත් ඒ වගේ විපතක් වෙයිද නැද්ද කියලා. ඉතින් ඒක නිසා ස්වභාවික විපත් ගැන අපිට කලින් තීරණය කරන්න බෑ. එතකොට මේ වගේ ඉන්වෙස්ට්මන්ට් එකක් අරගෙන මේ වගේ ස්වභාවික විපත් නිසා වගාවල් හානි වෙලා ආදායමක් ලබන්න බැරි වුණොත් කොහොමද මෙයාලා මේ කියන ප්‍රොෆිට් රිටර්න් එක දෙන්නේ? අන්න ඒක ගැන ඔයාලා අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම තව කල්පනා කරන්න ඕන ප්‍රධානම දෙයක් තමයි මෙයාලගේ මේ ආයෝජන අරගෙන ඉවර වෙන දිනයක් නැහැ. කියන්නේ ප්‍රධානම කාරණාව දැන් සාමාන්‍ය අපි හිතමු මෙයාලට අක්කර 10000ක ආයෝජන සැලැස්මක් තියෙනවා. එතකොට මේ අක්කර 10000 ඇතුලේ භෝග වගා කරන්න තමයි කට්ටියගෙන් ආයෝජන ගන්න. අපි හිතමු එක මිනිස්සෙක් අපි හිතමු දැන් ඉතුරු වෙලා තියෙන්නේ තව අක්කර 5000 කියලා. එතකොට එක පුද්ගලයෙක් තනියෙන්ම මේ අක්කර 5000ටම ආයෝජනය සඳහා මුදල් වෙන් කරොත් එතකොට එතනින් එහාටත් ආයෝජන තවත් ගන්නවද? එහෙම නැත්නම් එතනින් එහාට මේ ආයෝජන අරගෙන නවත්තනවද? ඉතින් මේක ප්‍රධානම ගැටලුවක්. පුළුවන් නම් මේක බලනවා නම් මේ ප්ලාන්ටේෂන් ආයතන යම්කිසි ආයතනයක කවුරු හරි කෙනෙක් පුළුවන් නම් මේකට උත්තරයක් දෙන්න. මොකද ඔයාලගේ ආයෝජනය කරන්න ඔයාලගේ වගා බිම් යම්කිසි ප්‍රමාණයක් තියෙනවද? සීමාවක් තියෙනවද? මොකද මුළු ලංකාව පුරාම ප්ලාන්ටේෂන් සඳහා මේ වගා කරන්න මිනිස්සු ඉඩම් දෙන්නේ නැහැනේ. එතකොට ඔයාලට අපි හිතමු අක්කර 5000ක් අක්කර 10000ක් ඒ වගේ යම්කිසි ප්‍රමාණයක ඔයාලා වගා කරනවා නම් එතකොට මේ ප්‍රමාණයට එක් පුද්ගලයෙක් සම්පූර්ණයෙන්ම ගෙවලා හෝ සම්පූර්ණ භූමි ප්‍රමාණය වෙන් කර ගත්තොත් ඔයාලා නැවත ආයෝජනය ගන්න එක නවත්තනවද? ඉතින් මේකත් හරියටම කල්පනා කරලා බලන්න ඕන කාරණාවක්. ඉතින් වීඩියෝ එක දික් වෙන නිසා මම සරලව මේ ප්ලාන්ටේෂන් කම්පැනි ගැන මගේ දෙන අදහස කියලා මම මේ වීඩියෝ එක නවත්තන්නම්. ඉතින් මට පැහැදිලිවම පේන්න තියෙන දෙයක් තමයි ප්‍රධාන වශයෙන්ම මෙයාලා යම්කිසි භෝගයක් වෙනුවෙන් ආයෝජනය කරන්න කියලා ලොකු රිටර්න් එකක් දෙනවා කියලා ආයෝජන ගත්තට මේකෙදි ඇත්තට මේ කම්පැනිය යැපෙන්නේ සහ කට්ටියට රිටර්න් එක මුල් කට්ටිය රිටර්න් එක දීගෙන යන්නේ ඇත්තටම අලුතෙන් එකතු වෙන කට්ටිය ගෙවන සල්ලි වලින්. ඒ කියන්නේ මේකට ඇත්තටම රුපියල් 50000වල් 75000වල් නෙමෙයි දාන්නේ. සාමාන්‍යයෙන් ලක්ෂ 5 10 15 අපි දන්න සාමාන්‍ය කම්පැනි එක වැඩ කරලා අයින් වෙන කෙනෙක්ට ලොකු මුදලක් ඒ කම්පැනි එකෙන් හම්බ වෙනවා. සමහරවිට ලක්ෂ 40ක් 50ක් ඒ වගේ මුදලක් හම්බ වෙනවා. ඉතින් අන්න ඒ වගේ හම්බෙන මුදලක් මම දන්නවා ගොඩක් කට්ටිය මම දැකලා තිනවා මම දැනුවත්වත් එන්නේ වගේ කට්ටිය මෙන්න මේ වගේවට සල්ලි දානවා. ඉතින් එහෙම දාන මුදල් මෙයාලට එකතු වෙන ඒ වගේ තමයි මෙයාලගේ මේ වැඩ කරන කට්ටියට සහ අනිත් මුදල් ඉන්වෙස්ට් කරලා තියෙන අයගේ පොරොන්දු වුණ මුදල් ගෙවාගෙන යන්න. ඉතින් මේක දිගටම යන්න බෑ යම් කිසි කාලයකදී. මොකද අවුරුදු 5 හෝ අවුරුදු 10 කල් පිරෙනකොට කට්ටිය එයාලගේ මුදල් නැවත එළියට ගන්න හදනකොට මෙන්න මේකෙදි ගැටලුවක් ඇති වෙනවා. මොකද දැන් අපි හිතමු අවුරුදු දැන් 5ක් විතර ගිහිල්ලා තිනකොට අවුරුදු 5 පිරෙන කල් පිරෙන කට්ටියට යාලා දෙනවනේ ලොකු රිටර්න් එකක් දෙනවනේ. ඒක ලක්ෂ 5ක් දැම්මම සාමාන්‍යයෙන් ලක්ෂ 20ක් වෙන්න පුළුවන් 25ක් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ රිටර්න් එකක් දෙනවනේ. එතකොට මුලින් දාපු හැමෝටම මේ අවුරුදු 5ක් පිරෙනකොට මෙන්න මේ රිටර්න් එක දෙන්න වෙනකොට ලොකු මුදලක් මෙයාලට එළියට යවන්න වෙනවා. ඉතින් එතකොට අලුතෙන් එන සමාජික ප්‍රමාණය අඩු වෙනවා නම් එතකොට මෙයාලට ඔන්න එතනදී ගැටලුවක් ඇති වෙනවා. ඉතින් ඔන්න ඕක තමයි මේකෙදි ප්‍රධාන වශයෙන්ම වෙන්නේ. ඉතින් අන්න ඒක නිසා මට පැහැදිලිවම කියන්න පුළුවන් කාල සීමාව කියන්න අමාරුයි. නමුත් මේවා එක දිගට දුවන දේවල් නෙමෙයි. ඉතින් ඒක නිසා ඔයාලා ලොකු ප්‍රොෆිට් එකක් ගන්න හැම වෙලාවෙම කලිනුත් මම මේ ගැන කියලා තියෙනවා. ලොකු ප්‍රොෆිට් එකක් ගන්න අවදානම් තැන්වල මුදල් දාන්න යන්න එපා. ඉතින් ඔයාලට බැංකුවක දාලා ඔයාලට හම්බෙන පොලිය ඇත්තටම වගකීමක් ඇතුව අපිට හම්බෙන පොලි රේට් එකක් තියෙන. ඉතින් ඒක ගැන විශ්වාස කරලා මුදලක් දාලා ඔයාලට පුළුවන් මුදලක් ලබා ගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ස්ටොක් මාකට් එකක් වගේ දෙයකට සල්ලි දාන්න. ඉතින් ඒව ගැන ඉගෙන ගන්න ඕනේ. ඉගෙනගෙන ඒව කරන්න පුළුවන්. හැබැයි මේ වගේ ලොකු රිටර්න් එකක් දෙනවා කියන තැන් වලට මුදල් දාන්න කලින් ඔයාලා අනිවාර්යෙන් හිතන්න ඕනේ. ඊළඟ ප්‍රධානම කාරණයක් තමයි මේ මම දන්නේ සාමාන්‍ය ලංකාවේ තියෙන 99%ක් විතර මේ ප්ලාන්ටේෂන් කම්පැනි වල 99.999ක් විතර වෙනකම්ම මම දන්න විදිහට මේ කිසිම ප්ලාන්ටේෂන් කම්පැනි එකක් සෙන්ට්‍රල් බැංක් එකේ රෙජිස්ටර් වෙලා නැහැ. ඉතින් මේකෙදි මේ කතා කරන්නේ BR එකක් ගැන නෙමෙයි. BR එකක් ගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. ගොඩක් කම්පැනි වලට BR එකක් තියෙනවා. සම්මාන පිට සම්මානත් ගන්න මේ ආයතන. එයාලම ගෙවලා එයාලම සම්මාන ගන්නවා. ඒ වගේවත් අපි දැකලා තියෙනවා. හැබැයි කොයිම වෙලාවකත් මේ ගොඩක්ම ප්ලාන්ටේෂන් මම දන්න තරමින් නම් 99.99%ක්ම සෙන්ට්‍රල් බැංක් එකේ රෙජිස්ටර් වෙලා නැහැ.
ඉතින් යාලට සමහරක් අය බොරුවට කියන්න පුළුවන් අපි රෙජිස්ටර්ඩ් මෙහෙමයි කියලා. ඉතින් එයාලා කියන එක අහන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් සෙන්ට්‍රල් බැංක් එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා එයාලගේ රෙජිස්ටර් වෙලා තියෙන ෆයිනෑන්ෂල් කම්පැනි මොනවද කියන එක ඔයාලට වෙනම හරියටම බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ බලා ගන්න මොකද සෙන්ට්‍රල් බැංක් එකේ රෙජිස්ටර් වෙනවා කියන්නේ එයාලා මුදල් හම්බ කරන්නේ කොහොමද? ඒකෙන් ප්‍රොෆිට් එකක් අනිත් අයට දෙන්නේ කොහොමද? මේ කියන හැම දෙයක්ම ප්‍රූෆ් එක පෙන්වන්න ඕනේ. ඉතින් මේ දේවල් විනිවිදභාවයකින් පෙන්නලා සෙන්ට්‍රල් බැංක් එකේ රෙජිස්ටර් වෙන්න ඕන නිසා ඇත්තටම එහෙම දෙයක් වෙන්නේ නැති නිසා මේ ගොඩක් කම්පැනි එහෙම රෙජිස්ටර් වෙන්නේ නැහැ. ඉතින් ඒක අනිවාර්යයෙන්ම ඔයාලා කල්පනා කරලා බලන්න ඕන කාරණාවක්. ඉතින් ගොඩක් කට්ටිය මගෙන් මේ ප්ලාන්ටේෂන් ගැන වීඩියෝ එකක් කරන්න කියලා ඉල්ලලා තිබුණ නිසා මම මේ කරපු පළවෙනි වීඩියෝ එක මේක ගැන ගොඩක් පුළුල්ව කතා කරන්න ඕනේ. මොකද මේකට ගොඩක් කට්ටිය අහුවෙනවා මේකේ තව විස්තර තියෙනවා කතා කරන්න. මේ එක වීඩියෝ එකකින් කරන්න බෑ. දැනටවත් වීඩියෝ ගොඩක් දික් වෙලා තියෙන. ඉතින් ඒක නිසා මම කියන්නේ ඔයාලට අන්තිමටත් මේ අලුත් අවුරුද්දේදීවත් මේ තාක් කරපු මෝඩ වැඩ කරන එක නවත්තලා හරියට මුදලක් හොයන්න පුළුවන් තැනකට මුදලක් ඉන්වෙස්ට් කරන්න. ඒකේ විනිවිදභාවය ගැන හරියට හොයලා බලන්න. ඒ වගේම තමයි ඒකේ මුදල් අපිට ගෙවන්නේ කොහොමද? එයාලා මේ මුදල් කොහෙටද ආයෝජනය කරන්නේ කොහොමද? මේ මුදල් වලින් එයාලා මුදලක් උපයන්නේ. අපිට මෙච්චර ගොඩක් ගෙවනවා නම් එයාලට කොච්චරක් හම්බ වෙනවද? මෙන්න මේ වගේ හැම කාරණාවක් ගැනම ඉස්සෙල්ලා හොයලා බලන්න. කෙනෙක් කිව්ව පළියට කෙනෙක් අඬ ගහපු පළියට එයාලා කරලා තියෙනවා පෙන්නුවා කියලා නැත්නම් ඇචීව්මන්ට් පෙන්වන සමහරක් යාට වාහන අරගෙන තියෙනවා මෙහෙම කරලා තියෙනවා මෙහෙම කරනවා තියෙනවා කියලා. ඉතින් ඒවට අහු වෙන්න එපා. හොඳට හිතලා බලලා හොයලා බලලා. මොකද දැන් තාක්ෂණය තියෙනවා, ඉන්ටර්නෙට් තියෙනවා, හැම දෙයක්ම හොයන්න පුළුවන්. ඒ වගේ හොයලා බලලා ආයෝජනය කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඉතින් තවත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.